ආයුබෝවන් තම දියණිය මවක් කරන්න හැදූ නරුම පියා සොයන්න පොලිස් විමර්ශන. වයස අවුරුදු 13 මාරක් වූ තම දියණියට අතවර කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පයාගල පොලිසිය පවසනවා. ගල්කිස්ස පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබී තිබූ තොරතුරු අනුව කළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම දැරියගේ මව ඇය අතහර ගොස් තිබුණේ ඇයට වයස අවුරුදු දෙකක්ම තිබේදී. ඉන්පසු ඇය සහ ඇගේ සොහොයුරා පියාගේ බාරයේ හැදී වැඩී තිබූ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලී නිවාසවල මෙම පවුල වාසය කර තිබෙනවා. පසු කලෙක වැඩිමහල් සොහොයුරා නුවර ප්‍රදේශයේ රැකියාවකට යන බව පවසා පිටව ගොස් ඇති අතර ඉන්පසු ඔහු සිටින ස්ථානයක් මෙම පවුලට ආරංචි වී නොමැති බවටද වාර්තා වෙනවා. කොහුමෝලක පියා සේවය කරමින් සිටියදී ඒ අසල කුඩා ගේක මොවුන් පදිංචිව සිටි බවත් 2024 නොවැම්බර් හෝ දෙසැම්බර් මාස දිනයකදී බීමත්ව පැමිණි පියා තමාට අතවර කළ බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබුණා. ඉන්පසු පියා හා තමා වෙනත් ප්‍රදේශයක නිවසකට පැමිණි බවත් එහිදීද පියා පැමිණි තමාව දූෂණය කළ බවත් ඇය පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබෙනවා. වින්ද්‍ය දැරිය ගල්කිස්ස පොලිසිය භාරයේ පසුවන අතර සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවටද වාර්තා වෙනවා. ඒ වගේම 40ක්ද පොල්වතු ප්‍රදේශයේදී අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත් වූ විදිතකගේ රහස් අවයවය විදුලි ස්ප්‍රිකයකින් පිලිස්සු සැමියෙකුගේ කතාවක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. බරපතල තුවාල ලැබූ එම බිරිඳ මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවටද වාර්තා වෙනවා. තුවාල ලැබූ ඇය 27 හැවිරිදි දෙදරුමවකි. සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවටයි 40ක් පොලිසිය පවසා තිබුණේ. තවත් මෙවන් අලුත් තොරතුරකින් යලි හමු වෙනකල් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.